පුංචි කාලේ දරුවෙක් අවධානය ගන්න ටැන්ට්‍රම්ස් කියලා කියනවා. කවදාකවත් ඒකට අවධානය දෙන්න එපා. දැන් මගේ ළඟට ආව එක දරුවෙක්. අවුරුදු 5යි. එයාට මොනවා හරි ඉල්ලලා දුන්නේ නැත්තම් එයා කරන්නේ බිත්තිය ඔලුව ගහ ගන්නවා. අම්මා එතකොටම අනේ එපා එපා මොනකද ඔයා කරන්නේ කියලා ඉවරලා අර ඉල්ලන දේ අරන් දෙනවා. අර එහෙම දෙයක් දරුවා කරනකොට ඒ දරුවට ආස දේ ඉවලෙම අරන් දෙනව නේද? වර්ස්ට් වෙනවා. තත්ත්වය නරක අතට යනවා. දරුවගේ මේ හැසිරීම හදාගන්න බැරි වෙනවා. එතකොට මේ අවධානය ගන්න දරුවෙක් මෙහෙම හැසිරුණොත් ඔබ කරන්න ඕන මොකද්ද? ඉග්නෝ මෙතඩ් එක. ගණන් ගන්න එපා. මොකුත් වෙන්නේ නැහැ ඔළුව. අම්මා හිතන්නේ අනේ ડોක්ටර් ඔළුව ගාගෙන. මං හරි. මාසෙකින් මට එක්කන් එන්න. බලන්න දරුවා ඔයා ගණන් ගන්න එපා. ඒ වෙලාවට ඔතන යන්න. බලන්න මාසෙකින් බලන්න ඔළුව ගහ ගන්නවද කියලා. දරුවා ඉල්ලන දේ අම්මා බය කරලා ගන්න හදනවා තාත්තා බය කරලා ගන්න හදනවා දෙන්න එපා. ඔබ එහෙම දුන්නොත් අද නෙවෙයි ඔබට ගැටලුව තියෙන්නේ දරුවා ලොකු වෙලා විශාල ප්‍රශ්නයකට ඔබ මැදිලා.